කඳුළු මලින් පිරි ගිරි දුර්ග මාවතේ සැනසුණු පිරි සිනහමල් පූතපු අන් අයගේ සතුට වෙනුවෙන් ඉවසීමෙන් දුක් විඳපු උත්සාහයෙන් නිති ජය ලබපු විශ්වාසයෙන් සුවඳ මල් නෙළපු දිවි මන්සලේ වැටි වැටි පාය තබපු ධෛර්යවන්ත ගැහැණුන්ටයි මේ අකුරු. එහෙම තමයි මගේ මෙන්න මේ ශිඛර තරණයේ නවකතාවේ පිදුම මං සටහන් කරේ. ඇත්තටම මම මේ පොත රචනා කරන්නේ 2021 දී රචනා කරන්න මුල පුරන්නේ 2021 වසරේදී. නමුත් විවිධ උද දේවල් නිසා මේක ටික ටික හල් යනවා. ටික ටික හල් යනවා මේ ශිඛර තරණය ලියා ගන්න. මම මේක මුහුණු පොතේ ලිව්වේ අනුත්තරා කියලා. ඉතින් ඒ කාලේ අනුත්තරා හරියට ජනප්‍රිය වුණා. එක දවසකට එක කොටසක් දාගන්න බැරුව ගියොත් මට යාළුවෝ මැසේජ් එවනවා අනිකෝ කතාව එහෙම කියලා. මේ කතාව තුල ඇත්තටම මමත් යම් පමණකින් ජීවත් වුණා. මොකද මමත් අද ඉන්න තැනට එන්න සෑහෙන දුකක් කට්ටක් අපේ වචන වලින් කියනවා නේද? දැන් කියන්නේ එහෙමනේ. කට්ටක් කෑවා. ඒවත් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් මේ මගේම කතාව නෙමෙයි. තවත් එකතු කරලා දිරිය ගැහැණුන් ගැන ලියපු කතාව ඔයාලා තාම බැලුවේ නැද්ද? මේකේ ඉන්නවා නිසල් කියලා චරිතයක්. එයා තමයි අනුත්තරාගේ සැමියා. එතකොට මේ නිසල් උදේ නැගිට ගත්ත වෙලාවේ ඉඳලා බොනවා. මත්පැන් වලට ලොල් වෙච්ච එහෙම නැතුව තවත් වචනයකින් කියනවා නම් මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච පිරිමි චරිතයක්. මේ අනුත්තරාගේ විවාහය සිද්ධ වෙන්නේ හරි ඉක්මනින්. අනුත්තරාට මේ පුද්ගලයාව තේරුම් ගන්න කාලයක් නැති වෙනවා. ඉතින් ඒක තමයි දෛවය. හැබැයි අපිට හැමදේම දෛවයට බාර කරලා ඉන්න බෑ. අපි නැගිටින්න ඕනේ. අපිට පුළුවන් වෙන්න ඕනේ ගැහණු වශයෙන් දෛවය කියන දෙයට. දෛවය කියන දෙයටත් අභියෝග කරලා වැටෙන තැනින් නැගිටින්න. ඉතින් එහෙම ගැහණියෙක් ගැන තමයි මේ කතාව. ඇයි නිසල් එහෙම බොන්නේ? ඔයාලට පුළුවන් ඒක හොයාගන්න ශිඛර තරණය පොත අරගෙන කියවලා. මං චුට්ටක් කියන්නම්. මොකද කැමති ඇතිනේ යන්තම් චුට්ටක් දැනගන්න. නිසල් පුංචි කාලෙදිම ඒ කියන්නේ ආට දවස් ගානකදීම එයාගේ අම්මා නැති වෙනවා. තවත් ටික දවසකින් එයාගේ තාත්තත් ප්‍රිය අනතුරකින් නැති වෙනවා. එතකොට මේ නිසල්ව හදාගන්නේ සාලිය රණබාහු කියන පුද්ගලයා. එයා හරි දුප්පතෙක්. නමුත් නිසල්ගේ තාත්තට ගොඩාක් දේපල තිබ්බා. ඒ සේරම නිසල්ගේ නමට තමයි අර නිසල්ගේ තාත්තා, නිසල්ගේ ඇත්ත තාත්තා, නිසල්ව මෙලවට බිහි කරන්න දායක වෙච්ච නිසල්ගේ තාත්තා ඒ සේරම සාලිය රණබාහුට දෙනවා. නිසල්ව හදාගන්න හින්දා. ඇයි නිසල්ව සාලිය රණබාහුට දෙන්නේ කියන එකට උත්තරය ඔයාලට හොයාගන්න මේ පොත කියවන්න වෙනවා. මොකද සේරම කිව්වොත් මම ඔයාලට මේ පොත ගන්න වෙන්නේ නෑනේ. ඒක ප්‍රශ්නයක් වෙනවානේ මගේ පැත්තෙන්. මොකද මේක කටු ප්‍රකාශයක්නේ. ඉතින් එතකොට අනුත්තරා කියන්නේ අර එයාගේ සැමියා නිසල් කොච්චර බීමට ඇබ්බැහි වුණත් එයාව හදාගන්න උත්සාහ කරනවා වුණත් එයා නිසල්ව අත්හැරලා බලනවා. අත්හැරියට පස්සේ මෙයා හැදෙයිද කියලා. නමුත්
හැරීම තුළ සමහර අය හැදෙන්න පුළුවන්. අනුත්තරා නිසල්ට ආදරෙන් කියලා බලනවා, රණ්ඩු වෙලා කියලා බලනවා, තමන්ගේ ශරීරයට හානි කරගෙන කියලා බලනවා. ඒත් මේ එකකටවත් නිසල්ව හදන්න බෑ. ඒ වුණාට නිසල්ට තියෙන්නේ මානසික වූ යම් ආබාධයක් කියන එක අනුත්තරාට මුල් කාලෙදි වැටහෙන්නේ නැහැ. නිසල්ගේ අතීතය හොයාගෙන යන්නේ අනුත්තරා නිසල් ඇක්සිඩන්ට් එකකින් කකුල කඩලා කකුල කැඩිලා මාස 3-4ක් ඇඳේ ප්‍රතිකාර ගන්න කාලේ. ඒකට උදව් දෙන්නේ නිසල්ව හදාගත්ත සාලිය රණබාහු කියන ඒ උතුම් පුද්ගලයා. ඉතින් මේ කතාවත් මේ සැරේ පොත් සැනකෙළියෙන් ඔයාලට ගන්න පුළුවන්. මේක යම් යම් කුටිවල තියෙනවා. මේක දැක්කොත් අරගන්න. මොකද මේක හරි ලස්සන කතාවක්. මේකේ මම ජීවිතේට ගොඩාක් පණිවිඩ කියනවා. මේක ගොඩක් ගැහණු අය කැමති පොතක්. ඒ වුණාට මේක පිරිමි අයත් අරගෙන කියවනවා නම් හොඳයි. මොකද ගැහණුන්ගේ සිතුම් පැතුම් තීරුම් ගන්න පුළුවන් පිරිමියෙක්ට. ඒ වගේම ගැහණු අය කියවනවා නම් මේක මම යම් යම් තැන්වල ඉඟිපල කරලා තියෙනවා පිරිමි ගති රටා කොහොමද කියලා. අපි ජීවිතය වැටුණට පස්සේ ඒ වැටිච්ච තැනින් නැගිටින්න ඕනේනේ. නේ? එතන රැඳිලා හරියන්නේ නැහැ. එතකොට මේ පොත පුරා පිටු 222කට යනවා. ඒක අවසාන වෙන්නේ මොකද මේ අනුත්තරා දැන් දිනනවානේ ජීවිතේ මේ තියෙන්නේ. එයා ජයග්‍රහණය කරලා තියෙන හැටි ශිඛරයක් කන්දක් තරණය කරනවා. ඒක තමයි මේකට ශිඛර තරණය කියන නම වැටුනේ. එතකොට මේ පොතේ නිමාව දකින්නේ කඳුළු සංගවා මුව සිනහ පුරවන කඳුළු මල් මතින් ඇවිද යමින් ජීවන මාවතී පාට තැවරු ඇගේ කතාවයි මේ නිමා වූයේ 222ක පිටු 222ක් පුරාවට අනුත්තරා එයාගේ ජීවිතය ජය ගන්න දරන වෑයම සොඳුරු මිනිසුන් මුණ ගැසෙන හැටි ඒ හැම තැනකින්ම සොඳුරු නැති මිනිසුන් හමු වෙන හැටි ඒ ගිරි දුර්ග වලින් පැන යන හැටි ගැහණියක් වශයෙන් බුද්ධිමත් වෙලා ප්‍රායෝගිකව හැම දෙයක්ම දරාගෙන ඉවසීමෙන් දරුවෝ තිදෙනෙකුත් හදාගෙන ඒගොල්ලන්වත් ඉතා ඉහළ තැනකට අධ්‍යාපනයකින් අරන් ගිහිල්ලා මේ අනුත්තරා ජයගත්ත කතාව දැන් තියෙනවා බුක් ෆෙයා එකේ සංක ප්‍රකාශන කුටියෙත්. එතකොට ඔයාලට මගේ ශිඛර තරණය විතරක් නෙමෙයි මගේ පොත් අනිත් පොතුත් ඔයාලට ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් පිහාටු ගන්න, එතකොට වීදුරු ගන්න, එතකොට පවුරු ගන්න, සහරාවේ මල්, එතකොට මේ ශිඛර තරණය ඒ වගේම මේ අවුරුද්දේ මම කතෘ ප්‍රකාශයක් වශයෙන් ගෙනාව අනිත් පොත ගිනිමල්ලිම මේකත් කතෘ ප්‍රකාශයක් තමයි. ඉතින් එහෙමනම් මේක අරගෙන බලන්න ඕනේ පොතක්. මේක හරි සුවඳයි. ඇයි? ජනවාරි වල තමයි මේක මුද්‍රණය වුනේ. තාම උණු පොතක්. එහෙමනම් මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ පොත 1200යි පිටු 222යි 1200යි. ඔයාලට පුළුවන් මේ පොත ඔයාලගේම කරගන්න. කෙනෙක්ට තෑගි කරන්න. ඉතාමත් වටිනවා මේ පොත් මාසේ පොත්. ඉතින් උපන් දිනයකට හරි අරගෙන තෑගි දෙන්න පුළුවන් නම් ලස්සනයි නේද ජීවිතේ? එහෙනම් අපි ජීවිතේ පාට කරගමු. මම මගේ නවකතා වලින් කියන්න හදන්නේ මේ ජීවිතය ගිරිදුර්ග මාවතේ ඇවිදලා කටු කොහොලින් පිරිච්ච මාවතේ ඇවිදලා රෝසමල් මාවතකට පිවිසෙන හැටි. එහෙමනම් අපි ජීවිතය පාට කරගන්න ඉගෙන ගමු. පොතක් කියවලා ඒ පොතේ තියෙන හොඳ නරක දෙක තුලින් මොකක්ද හොඳ කියන එක අවබෝධ කරගන්න ඔයාලට
ප්‍රඥාව තියෙන්න ඕනේ.